කහපොළ බස් සම්බන්ධව මේ හැමතැනම පෝස්ටර් ගහලා තිබ්බා. දැන් අපි මේ මගින්ගෙන් විස්තර අහගෙන යන ගමන් මේ ඔබතුමත් හම්බුනේ මේ මොකද්ද මේ ප්‍රශ්නේ? ඇත්තටම මේක සම්බන්ධ මොනවද මේ ගැටලුවක් මොනවා හරි තියෙනවද? මේ බස් මාෆියාවක් ගැන කතා කරනවා. ඊට පස්සේ මේ මගින්ට අසාධාරණයක් වෙනවා කියලා කියන මොකද්ද මේක ඇත්තටම විස්තරේ? ඔව් ඇත්තටම මෙම 157 බස් ප්‍රවාහන අන්තිම සවුත්තුයි. ඒ කියන්නේ මගින්ට කිසිම සැලකිල්ලක් නැහැ. මගින්ගෙන් මුදල් ලබා ගත්තට ඊට උසල් නැවත ලබා දෙන්නේ නැති එකක් තියෙනවා. අයිත කිසිම දවසක ටිකට් එක ලබා දෙන්නේ නැහැ. මගියෙක්ට බයිනකම් බස් එක රත් කර සිටින්නෙත් නැහැ. ඒ වගේම නගිනකොටත් ඒ වගේ. නගිනකොටත් ඒ කිසිම නැවතිල්ලක් නැහැ. මගේ නැග්ගද නැද්ද කියලා බලන්න රියදුරා බස් එක ධාවනය කරනවා. ඒකෙදි මේ ලොකු බලපෑමක් තියෙනවා මගියන්ට. ඒ වගේම මේ කොන්දොස්තර මාතුරුන් මේ කතා කරන්න දන්නේම නැහැ මගින්ට. ඒ කියන්නේ සත්තුන්ට විදිහට කතා කරනවා සමහර අවස්ථාවලදී අපි කියන්නේ හොඳ වැදගත් විදිහට රිය පැදවීමයි කොන්දොස්තර මාතුරු වැදගත් විදිහට කතා කරනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි. ඒ වගේම ඊටු මුදල් ලබා දෙනවා නම් يعني බස් එක ටිකට් එකට සල්ලි දුන්නාම ඊටු සල්ලි දෙන්නෙත් නැහැ මේගොල්ලෝ. නෑ ඊටු සල්ලි දුන්නම මගේ දරුවටත් දවස් දෙක තුනක් සල්ලි ඉල්ලුවා මගේ දරුවට ඔරවල බැලලා තියෙනවා. එහෙම. ඔව් ඉතින් මේ මම මාෆියාවක් වගේ මාෆියා කියන්නේ මා පරිමාණය කරන මාෆියාවක්. ඒ කියන්නේ දවසට බලන්නකෝ බගින් 10කගේ රුපියල් 3 ගානේ ගත්තොත් රුපියල් 3000ක් දවසකට මාසකට රුපියල් 90000ක මාෆියාවක් යනවා මේ ඒක ඔක්කොම අයිති වෙන්නේ මේ කොන්දොස්තර මාත්‍යාට. එහෙමනේ. ඔව් ඔව් ඒකවල දැන් ඕගොල්ලෝ මේ පිළිබඳ මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි කරේ නැද්ද? පැමිණිලි කරලා තිනවා මගේ යාළුවෙක්. එයා මට මේ සම්බන්ධයෙන් ඒ කටු ටික කරගෙන යනවා. මම හිතන අපිට හොඳ දෙයක් වෙයි කියලා ඉස්සරහට. ඒ පිළිබඳව ඕගොල්ලන්ට සාධනීය විදියට පිළිතුරක් ලැබුණ නැද්ද මාර්ගස්ත ප්‍රවාහන අධිකාරියට? නෑ ඒගොල්ලෝ කියලා දෙනවා අපිට මේක ඒගොල්ලෝ පියරක් ගන්නවා මේ ඒගොල්ලෝගේ තියෙන මේ වැරදි වලට ඒගොල්ලෝ දඩුව ලබා දෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ දඩුවම එයා ලබා දෙයි කියලා. අනිත් එක අපිටත් ඕනේ මේ කරන වැරදි ටික නවත්තවන්න. ඒකෝ දැන් අපි දන්නා රජයෙන් CTB එකෙන් බස් දානවා. ඒතර මේ පාරේ CTB පුද්ගලික බස් විතරද යන්නේ CTB එකෙන් බස් යන්නේ නැද්ද? නෑ මේක CTB මම හිතන්නේ දෙකක්ද කො දුවන්නේ අයිත් ඔක්කොම පෞද්ගලික බස්. අයිත් එක පෞද්ගලික මේ බස් හිමියන්ට ඒගොල්ලන්ට ඕන විදිහට තමයි මේ ධාවනය කරන්නේ. අය මා කන්දන බස් එක දිනවා ඒගොල්ලන්ට ඕන විදිහට තමයි ඒගොල්ලෝ ධාවනය කරන්නේ. ඒ කියන්නේ CTB එකේ බස් පාලනය කරන්නේ පුද්ගලික අංශය. සමහර අවස්ථාවේදී පාලනය වෙනවා ඒගොල්ලෝ ගති. මොකද මෙතන මේ ආයතක දමතලදී දාලා දෙන මොකද මේකට කියන්නේ ටයිම් කීපර් කියලා. මේ නිල් කවල් නන්දියේ කිසිම අවස්ථාවක් නැහැ මේ ටයිම් කීපරයක් දෙන්න. මොකද කිලෝමීටර් 8කට මොකද ටයිම් කීපර කියන්නේ? ටයිම් කීපරේ කිසිම අවස්ථාවක් නැහැ. ඒ බොරු වැඩක් කරන පාර අවීර කරන. අනිත් මෙතන මේ ඇලිස් වත්ත අන්දියේ නිතරම ට්‍රැෆික් කියන තරම් මොකද වංගුව තමයි බස් එක නවත්තා සිටින්නේ. එතන වංගුවක බස් එක නවත්තන්න නීති අනුකූලවම වැරදි වැඩක්. තුම්මන් අන්දියක් වංගුවක නවත්තන්න බෑ. ඒ නීතියකට දන්නේ නැති රියදුරු තමයි රිය පදවන්නේ. අනිත් දෙක එකක් මද්ද්‍රව්‍ය අරගෙන. ගොඩාක් රියදුරු කොන්දොස්තරලා වැඩ කරන්නේ මද්ද්‍රව්‍ය අරගෙන. ඒකට අපි දන්නේ පොලිසිය නිලධාරීන් ඒවට කිසි පිටකට ගණන් නැද්ද කියලාවත් මම හිතන්නේ මේවා සියල්ලම හොඳ දේ කරන්න ඕනේ. මොකද මගින් ගැන හිතලා. මොකද අනුතරක් වුණාම පස්සේ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඊට කලින් අපි මෑරි දෙයක් කරන්න ඕනේ. මේ මගේ යාළුවෝටත් ඒ වගේ ලොකු අසාධාරණයක් වෙලා තිබ්බා. බස් එක නැග්ග වෙලාව එයාට කියන්නේ නරක විදිහට බැලලා තිබ්බා. ඉංගන්න කියලා බැලලා තිනවා. එම කියන අවස්ථාවක් නැහැ මේ කොන්දොස්තරවරේ. අයිද කොන්දොස්තර මාත්‍ය දැනගන්න ඕනේ. ඒවල යපෙන්නේ මගින් කියන එක. මගින් ඉන්නේ යපෙන්නේ. මොකද මගින්ට ඔය වගේ තාජන කරනකොට මගින් සියල්ලම CTB බස් වල ගියොත් ප්‍රයිවට් බස් කාලේට කිසිම දෙයක් නැත වෙන ඉස්සරහට. ඔය දැන් මේක අපි රජයට ඉල්ලීමක් වශයෙන් මේකට CTB බස් තව වැඩි කරන්න ඕනේ කියලා තමයි මගේ නම් විශ්වාස කරන්නේ වැඩියෙන් 10 තරමට හොඳයි කියන එක. CTB බස් ටිකක් CTB දාලා මේ ප්‍රයිවට් බස් කාරයෙන් තියෙන ජරා ගතිකු නවත්තවන්න ඕනේ. නවත්තන්න ඕනේ. ඔව්. දැන් එතකොට මේ ඔබතුමා කියන්නේ දැන් මේක පාලනය කරන්නේ නැත්නම් මේ CTB එකේ බස් ටිකත් පාලනය කරන්නේ සමහර මෙමය සම්පූර්ණම නෙමෙයි සමහර අවස්ථාවලදී මොකද අපි දැකලා CTB බස් ඔතන නවත්තන් ඉන්නවා මේ ටයිම් කීපර් වලට ඕන විදියට. ඕන විදියට. ඔව්. ඒක ප්‍රයිවට් අංශෙන් දාපු ටයිම් ඔව් මාර්ගස්ත මගේ ඔව් ප්‍රයිවට් එකෙන් දාපු කට්ටිය. ජම්මට ඒනට මේ CTB එකත් ඇතර මොකද CTB එකේ රජය දෙකක් නේ. රජය දෙයට අදාළ නැහැ ඒක. ඒනට CTB කට්ටියත් මොකද සමහර මේ CTB කට්ටිය මම හිතන කරන දෙයක් ප්‍රයිවට් බස් කරන්න ජනතාව වරන් යන්න දීලා CTB කාරෝ ටිකක් කොට යනවා. ඔව් පස්ස අදින තියෙන තියෙන මොකද රජයට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ ඔක්කොම ප්‍රයිවට් බස් රියදුරන්ටයි අයිති කරන්න. එතකොට දැන් මේක දැන් මේ ආණ්ඩුව පත් කළේ ජනතාව විශ්වාසයක් ඇතුවනේ. මේ මාෆියාවට හාල් මාෆියාවට තිත තියෙනවා කිව්වා. දැන් බස් මාෆියාව ඇවිල්ලා තියෙනවා, මද්ද්‍රව්‍ය මාෆියාව තියෙනවා. හැබැයි තාම අපිට දැක ගන්න ලැබිලා නැහැ මේ ප්‍රශ්න අවුරුද්දකුත් වෙලා කිසි දෙයක්. මේක බමණන් කියන්නේ මේ ආණ්ඩුව තන නෙමෙයි. කොයි ආණ්ඩුව තිබ්බත් එකම දේ තමයි උනේ. එකම දේ වෙනසක් වෙලා නැහැ. නෑ කවුරුත් ඒක ඉබේට හොයන්නේ නැහැ. කිව්වට කවුරුත් කරන්නේ නැහැ.
ඔක්කොම ආණ්ඩු එකයි. ඔක්කොම එකයි ඔක්කොම බොරුව විතරයි. බොරු විතරයි. බොරුව ඔක්කොගේ බොරුව. මොකද දැන් ඒ කීන දේවල් කවුද කළේ මිච්ච කාලේ. කිසිම දෙයක් වෙලා නැහැ මේ වෙනකොට. නෑ ඉතින් මම නම් කියන්නේ මෙමය හැම මිනිස්සයටම එක සමාන වෙන්න ඕනේ. මොකද කවුරු බස් එකේ ගියත් ඒක සමාන විදිහට විය යුතුයි. අනිත් එක බස් එකේ පොල් පොටනවා වගේ මිනිස්සු පොටව ගන්නවා. හරිද? අනිත් එක මිනිස්සු බයිනකම් නවත්තන්නේ නැහැ. බස් හෝල්ට් එක නවත්තන්නේ නැහැ. බයින්න බස් දෙල දන්නේ නැහැ. බස් යනවා යන්න. ඒ කියන්නේ මේ ප්‍රයිවට් මේකේ යන මේ කඩහපොළ කොහෙද මාර්ගේ? කාපොළ පිළියන්දලනේ. කඩහපොළ පිළියන්දල මාර්ගයේ රියදුරන් සහ ගෝලයන් කහපොළනේ. කාපොළ පිළියන්දල මාර්ගයේ රියදුරන් නිකන් පාතාල සමාජිකයන් වගේ මගින්ට තර්ජනය ආය ගොඩක් අය මේ ඩ්‍රයිවිං සීට් එකට තියන්නේ යකඩ පොළ. යකඩ පොළ. ඔව් යකඩ පොළ තියාගෙන ගොඩක් කට්ටිය මොකද මම කරේ කිව්වොත් ඔබගේ අම්මට කියලා බයින්නේ පොළු අරගෙන. ඒ වගේ ඔව් ඒ පාතාල සීන් නිකුත් තියෙනවා මොකද මේ මුදානෝගත් කලාපයක් වගේද මේ ඔව් පාරේද? එහෙම තමයි ඉතින් මොකද මිනිස්සුන්ට අම්මව දක්ලා කුඩාඩුම් බයිනවා කියන්නේ ඉතින් කොහොමද ඉතින් චණ්ඩිගමනේ. චණ්ඩිගමනේ. නැතුව නිකන් මිනිස්සුන්ට තම අයද වර්ධ කරන්නේ බස් රියදුරුම්මයි. ඒකට ගුටි කන්නේත් මගේ ඉඳයි නැත්නම් තව වේග වාහන යනනේ වාහන කට්ටියත් ඒ වගේ ප්‍රශ්න ඇති කරනවා. ප්‍රශ්න ඇති කරනවා. ඔව් ඔව් ඒගොල්ලන් ඒවට වාහනයක් ඉස්සර කරන මේකට ගියොත් ඇඟට කපනවා. ඒ වගේ ලොකු දේවල් කරනවා. මොකද මෙතන පොඩි පාරක් නේ මේ කාපොළ පාර කියන්නේ බස් දෙකට අයිට මාරු වෙන අමාරුයි. අමාරු වෙන කවදාදීදී බස් දෙක නවත්තන සමහරට මේ බස් දෙක නවත්තන කිසිම කෙනෙකුට ඔව් නවත්තන ඒගොල්ලන්ගේ පට්ටෝ වෙන කට්ටිය පට්ටෝ ගන්නවා නග ගන්නවා. අනිත් වාහන කිසි දෙයකට යන්න බෑ. මුළු පාරම ට්‍රැෆික්. ඒක තමයි නැති කරන්න ඕනේ. මොකද ඒවා මේ අර බස් හෝල්ට් එකක් තියෙනවා කොට ගෙදර බස් හෝල්ට් එකේ නෙමෙයි නවත්තන්නේ බස් හෝල්ට් මෙහෙයි. අයිද හැමදාම එතන ට්‍රැෆික් එක කිටුන අවස උදේට. මේ පිළිබඳව අදාළ පොලිස් ස්ථානේ දැනුවත් කරේ නැද්ද ඔයගොල්ලෝ? පොලිසිය දැනුවත් කළා තියෙන්නේ. පොලිසියත් දැනුවත් කළා. ගොඩක් දේවල් මගේ යාළුවට ප්‍රශ්න වෙච්චලා අපි දැනුවත් කළා තියෙන්නේ. දැන් අපි ඉදිරියේදී මේකට මේ උද්ඝෝෂයක් පවත්වනවා. එල්එස් වත්තේ අන්දිය. ඒ කියන්නේ නිල්කමල් අන්දිය ගාව හෙට දින සවස් 4ට මම ඉල්ලා සිටිනවා අපේ මේ සියලු දෙනා මෙතන ඒ වෙලාවට පැමිණෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ සම්බන්ධය මොකද අපි උද්ඝෝෂණය කරන්නේ අපිට විතර නෙවෙයි බෞද්ධරයටම. ඒ කියන්නේ සියලුම මගියුම් වෙනින් තමයි මේ කරන්නේ. පුළුවන් නම් පැමිණෙන්න ඒක ගොඩක් අගේ කොට සලකනවා අපි පැමිණෙන සියලු දෙනාටම.